පාරෙන් අපි ආවේ. වැරදි පාරෙන් ඇවිල්ලා තියෙනවා. මහත්තයෝ. අපිට බණ්ඩාරගෙන් එමතුමක් ආවා. කාවන්තිස්ස ඇතා මහගල්ගමුව වැවට ඇවිල්ලා කියලා. අපිත් එතකොට හිටියේ කත්නෝරුවේ. මායි ලෝචනයි ඉක්මනට පිටත් වෙලා ආවා මහගල්ගමුවට. මහතාව වැව් පිටියක දකින්න ලැබුණොත් ඒක හොඳ වටිනා අවස්ථාවක්. ඒකයි මේ අපි ඉක්මන් කරලා යන්නේ. මේ පාර නම් ගන්නම දෙයක් නැහැ. ගස් අස්සෙන් වාහනේ තූරගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. නමුත් කෙලින්ම වැව් පිටියට වාහනෙන් ගියොත් අලි ටික බය වෙනවා. ඒකයි අපි මේ ටිකක් ඈතින් වැව් පිටියට යන්න තීරණය කළේ. බණ්ඩාර කිව්වා වගේම අලිරංචුව වැව් පිටියට බැහැලා. මේ තමයි මහගල්ගමුව වැව. අද අවුව ගොඩක් සැර නිසා අලිරංචුව කලින්ම වැව් පිටියට ඇවිත්. මේ ඉන්නේ අම්මයි පැටියයි වතුරට ඇවිල්ලා. මේ වැව වටේටම ගම්මාන පිහිටලා තියෙනවා. ඒ වගේම අලිනුත් ජීවත් වෙන පොඩි කැලෑ කොටස් තාමත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ පුංචි කැලෑ කෑලි වල තමයි අලි ටික බොහොම අමාරුවෙන් වන කෙන්දට රැකගෙන ජීවත් වෙන්නේ. මේ පොඩක් අතට ගියම යන්න එපා කියලා. ඔන්න කාවන්තිස්ස ඇතා කැලේ මැද්දෙන් හිමින් හිමින් මතුවුණා. කොහොමද වැඩි කලබලයක් නැතුව එයාගේ ප්‍රතාපවත් ගමන. කාවන්තිස්ස හෙවත් මහ ඇතා තමයි දැනට ජීවතුන් අතර ඉන්න දැවැන්තම ඇතා. මෙයා අපේ මුළු මහත් රටටම වාසනාවක් වගේම මිල කළ නොහැකි සම්පතක්. අපිත් හුලං හමන දිසාවේ වාසිය අරගෙන තව ටිකක් රංචු වෙත කිට්ටු කරන්න තීරණය කළා. අලින්ගේ පෙනුම ටිකක් දුර්වලයිනේ. එයාට ඈතදී අපිව දර්ශනය වෙන්නේ නැහැ. කාවන්තිස්ස ඇතා මේ දිනවල වාර්ෂික මද තත්ත්වයේ සිටින්නේ. සහකාරියක් හොයාගන්න තමයි මේ රංචුවට එකතු වෙලා ඉන්නේ. මේ පිරිමි සතත් මේ රංචුවට එකතු වෙන්න ආපු සතෙක්. නමුත් කාවන්තිස්ස ඒකට කැමති නැහැ. පේනව නේද? තේජමාන විදියට බලන් ඉන්න හැටි. අරාලිය හිමින් යන්න ගියා. මහ ඇතා ප්‍රතිවාදීන්ව පළවා හරින ASCII අපේ කට්ටියත් හිමින් කිට්ටු කරලා බලන්න හොඳ තැන් කීපයක නතර වුණා. නමුත් ඒ වගේම අපි හැම වෙලේම මේ සතුන් අතර සැලකිය යුතු පරතරයක් තියාගෙන ඉන්න ඕනේ. එකක් තමයි අපේ ආරක්ෂාවට, අනිත් එක තමයි එයාට බාධා නොවන විදියට හැසිරෙන්න ඕනේ. දැන් ඔබට පේන නේද කාවන්තිස්ස දැවැන්ත ඇතා පිටිපස්සෙන් ඉන්නවා. තාම වටින දර්ශනයක්. මෙයත් හොඳ වැඩුණු පිරිමි අලියෙක්. මෙයත් මේ හොරගල් අවුලවල ඉන්නේ රංචුවට එකතු වෙන්න. නමුත් කාවන්තිස්ස හින්දා කිට්ටු කරන්න බයයි. කාවන්තිස්සව රවට්ටන්න මෙයාට බෑ. එයා දන්නවා මෙයා එන්නේ මොකටද කියලා. ඔය හොඳට බලාගෙන ඉන්නවා. ඔන්න එක පාටම අරාලිය දෙසට යන්න පටන් ගත්තා. ඔන්න කෙලින්ම යනවා අලිය දිහාවට. අලියත් බලන් ඉන්නවා. එනකොට නම් එච්චර හොඳ නෑ වගේ කියලා තමයි බලන් ඉන්නේ. මහ ඇතාගේ තියෙන වෙනස තමයි පොඩ්ඩක්වත් කලබල නෑ. එයා බොහොම තේජමාන ගමනින් තමයි අලිය දෙසටත් යන්නේ. ඕනම කෙනෙකුට මේ ගමන දැක්කාම බයක් ඇති වෙනවා. ඊයේ නම් ළඟට කිට්ටු වෙච්ච අලියෙකුට
හොඳ පාරවල් දෙකක් දුන්නයි කියලායි අපිට ආරංචි වුණේ. මේ අලියත් හොඳින් වැඩුණු හොඳ දැවැන්ත අලියෙක්. ඒත් කාවන්තිස්ස එක්ක ළඟින් තිබ්බාම ගොඩක් පොඩි. ඔය හිමින් සැරේ මාරු වෙලා යන්නේ. මේ කාසිකොටේදී කාවන්තිස්ස තවත් අලියෙකුට පහර දීලා එලවා දමන දර්ශනයක් අපේ කැමරාවේ උල්ගත වුණා. කාවන්තිස්ස ඉදිරියේ ඕනම දවන්තලියෙක් අසරණ බවට පත් වෙනවා. ඔය කාවන්තිස්සගේ ඉස්සරහා කකුලට උඩින් බඳේ පේන්න තියෙන්නේ වෙඩිපහරකින් ලද තුවාලයක්. වාසනාවට වෙඩිපහර නරක තැනකට වැදිලා නැහැ. ඒ කියන්නේ කාවන්තිස්ස ඇත්තගේ ජීවිතේ ගොඩාක් අවදානම් තත්වයක තියෙන්නේ. මෙයා ජීවත් වෙන හැමතැනම අනවසර විදුලි රැහන් අක්කපටස් එතකොට බඳින තුවක්කු ගොඩාක් දේවල් තියෙන ප්‍රදේශයක තමයි මෙයා මේ සැරිසරන්නේ. මේ තියෙන්නේ තුවාලේ. ඒක එච්චර බරපතල දෙයක් නන් නෙමෙයි. මේක දැක්කම සමහර හිතනවා ඒක තුවාලයක් කියලා. ඇත්තටම මේ මද ග්‍රන්ථියෙන් මද ශ්‍රාවය වෙනවා. මේ කාවන්තිස්ස ජාතික වස්තුවක් ලෙස සලකලා මෙයාව රැකගන්න විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතු වෙනවා. නිසි වැඩපිළිවෙලක් තිබුණ නැති නිසා මීට කලින් ආසියාවේ හිටපු දිගම දල තියෙන ඇතා වන සියඹලන්ගමුවේ මහතා නිරපරාධේ ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් කාවන්තිස්සටත් ඒක වෙන්න අපිට ඉඩ දෙන්න පුළුවන්ද? මෙයාට ඉතින් රංචුවට එකතු වෙන්න උනාට කරන්න දෙයක් නැහැ. මහරජතුමා ඉන්නකම් එයාට අවස්ථාවක් නැහැ. මේගොල්ලෝ ඔක්කොම හොඳ තරුණ පිරිමි අලි. මේගොල්ලෝ නම් වතුරටලා හොඳට විනෝද වෙනවා. කොහොමද මේ රංචුවට යන්න හැදුවත් යන්න හම්බෙන්නේ නැහනේ. ඉතින් දැක්කාම එන සයිස් වලින් ඇත් එක්ක තිබ්බාම ඉතින් අඟුරු මිට්ටා. ඕ අට උඩ උසෙවුනේ. කෑමට නියමිතයි. වැව්පිටියක හවසට හොඳින් හැමෝම සුලගත් එක්ක හරිම සනීපයක් දැනෙන්නේ. ඒ වගේම මෙහෙම ඉඳගෙන අලිරංචුවක් දිහා බලන් ලැබෙන එකත් කොච්චර වාසනාවක්ද. 2015 දී මහයතා මම මුලින්ම දැක්කේ මේ මහගල්ගමුව වැවේදීම තමයි. එදා ඉඳලා අවුරුදු 10කටත් වැඩිය හැම අවුරුද්දකම වගේ මම මේ කාවන්තිස්සව බලන්න යනවා. දැන් නම් ජල ක්‍රීඩා කරලා ඇති වෙලාද මොකද? කට්ටිය හිමින් උඩට යනවා වගේ. රජෙකුට උනත් ප්‍රශ්න ගොඩයි. සහකාරියක් හොයාගන්න ඕනේ. සහකාරියන් ටික ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම අතුරුංගින් තමන්ගේ රාජධානිය රැක ගන්න ඕනේ. පළවා හරින්න ඕනේ. ලේසි නෑ. මොකද ඉතින් මිනිස් සමාජයේ රජවරුන්ට වගේ සහායට සෙනවියොත් නෑනේ.
එයා හරි ගියේ නෑ වගේ. දැන් තව කෙනෙක් හොයාගෙන යනවා. මේ ගමේ තරුණයෝ අලින් ළඟට ගොඩක් කිට්ටු වෙනවා වැඩි. එයාට ඕනේ තාම ළඟින් තමන්ගේ ජංගම දුරකථනයට පින්තූරයක් ගන්න. නමුත් ඒ දේ ඒගොල්ලන්ටත් අවදානමක්, ඒ වගේම සතුන්ටත් ලොකු බාධාවක්. ඔන්න තව කෙනෙක් ගාවට ලං කරනවා. මහරජතුමාව වැඩි ගණන් ගත්තේ නැති නිසා පොඩි තරවට්ටුවක් කළා. ඒ වුණාට මේ අම්මත් බය නැහැ. තමන්ගේ කාන්තා අයිතින් වෙනුවෙන් සටන් කරන කෙනෙක්. එයාගේ සහයෝගයට එයාගේ මිතුරියකුත් ආවා. අලින්ගේ සමාජය ගැන අධ්‍යයනය කරන්න හරිම ආසයි තියෙන දෙයක්. ඒ අතර ලොකු බැඳීමක් තියෙනවා. හැබැයි කාවන්තිස්සත් මේගොල්ලන්ගේ කෑ ගැසීම සත පහකටවත් ගණන් ගත්තේ නම් නැහැ. මේගොල්ලෝ ඔක්කොම තරුණ පිරිමි අලි රංචුවට එකතු වෙන්න බැරුව මේ ඉන්නේ. මෙන්න මෙයා ආයි එනවා. කොහෙන් හරි අවස්ථාවක් ලැබෙයි කියලා තමයි මේ බලන්නේ. මේ ඉන්නේ බලල් සේරා. peasant tail jacana. හරිම ලස්සන පක්ෂියෙක්. පහතරට වැව්වල සුලභව හමු වෙනවා. මෙයා හොඳයිද කියලා බලනවා වගේ. තාමත් හරි තීරණයක නම් නෑ මහරජතුමා. මේ තවත් පිරිමියලි දෙන්නෙක් ඒගොල්ලොත් ඈතට වෙලා බලන් ඉන්නවා. මේ බලන්නකො මේ පුංචි පැටියා. කිසිම බියක් සැකක් නැතුව මේ දෙවන්තත් රජා ගාව ඉන්න හැටි. ඉදිරියේදී හොඳ එඩිතර අලියෙක් වෙයි. එයා හැවුරෙත් අලියෙක් ඉන්නවා අපි කලින් දැක්කා. ඔන්න දන්නේම නැතුව එයා මේ පැත්තට පීනගෙන ඇවිල්ලා එයාත් එන්නේ මේ රංචුවට එකතු වෙන්න වගේ. බලමු එයාටත් අවස්ථාව ලැබෙයිද කියලා. මේ ලෝචනගේ පොඩි අයියා. එයාත් අලියතුන්ට හරි ආදරේ කෙනෙක්. ඔය එංගලන්තේ ඉඳලා එයාගේ පවුලත් එක්ක නිවාඩුවට ඇවිල්ලා ඉන්නේ. එයාත් හොඳ දැවැන්ත අලියෙක්. ඔන්න ගොඩට මාවා. නමුත් ආවට කාවන්තිස්සව දැකලා නතර වෙලා හොඳින් බලාගෙන ඉන්නවා. එයා ඒ පැත්තට යන්නේ නැතුව හිමින් අනෙක් පසට යන්න ගියා. මෙන්න මේගොල්ලෝ ළඟටම ගිහිල්ලා මේ ඇතින් ඒගොල්ලන්ව දැක්කා. හරිම අනතුරුදායකයි මේ වැඩේ නම්.
මේ අලිය නම් කොහොම හරි රංචුවට එකතු වෙන්න හදන්නේ. ඒත් ඒ බව දන්න නිසා කාවන්තිස්ස හොඳ අවධානයෙන් ඉන්නේ. අලි රංචුව වටේ ඇවිදිමින් රංචුවට එකතු වෙන්න ඉන්න ඔක්කොම පිරිමි සත්තු එළවා දමමින් තමයි මේ ඉන්නේ. මේ සතුන්ට නිදහසේ ඉන්න දීලා නිරීක්ෂණය කරන එක තමයි වටින්නේ. එතකොට අපිටත් එයාගේ චර්යා රටා හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. අපේ රටේ හිටපු දැවැන්ත මැතුම් වන කලාව වලගම්බා, බරණ, රේවත, දීගදන්තු 1 2 ඊට පස්සේ ගල්ගම්බුවේ දලපූට්ටුව, සියඹලංගම්බුවේ මහයතා, කලන්දරාවේ මහයතා, ඒ වගේ ඇත්තු ගොඩාක් නිරපරාධය නැති වෙලා ගියා. අපි මේ වස්තුවක් වන කාවන්තිස්ස කෙසේව රැකගත යුතුයි. ඒ පිළිබඳව මේ රටේ බලධාරීන් හොඳ අවබෝධයක් ඇතුව වැඩ කරන්න ඕනේ. කාවන්තිස්ස තා අපිට සැලකීමක් වශයෙන් දෝ අපේ ඉදිරියට ඇවිල්ලා හොඳට කෙලින් ඉඳගෙන අපිට පින්තූර ගන්න හොඳ අවස්ථාවක් ලැබලා දුන්නා. වටෙන් මාපු පිරිමැල් ටිකත් එලවලා එයාගේ රාජධානියත් රැකගත්තා. ඔය ඉන්නේ හරිම ආඩම්බරේ. එයා බලන්න ආපු ගමේ කට්ටිය වැඩි නිසා එයාට බාධා වෙන නිසා අපි එතනින් පිටත් වෙලා එන්න ආවා. අපිට එදා පාලු කඩවල සෙට් උනේ තනියෙන් නේ අවුරුදු 2කට කලින් නේ. ඔව්. ඒක නම් මාර chance එක. එකක් තමයි ඒ වගේ එන්කවුන්ටර් කරන කාලෙකින් මම හිතුවා. හම්බෙන්නේ නැහැ නේ. ඒක එක්ස්ක්ලූසිව් මේකක්. ඔව්. ඒ වගේ එකක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. තනියම කිලෝමීටරයක් විතර පයින් ඇවිදිනවා අපි ඉස්සරහට නේ. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එක. මාර එක්ස්පීරියන්ස් එක. මයිලෝචනය තමයි දැන් සිටියේ. අපි දෙන්න ඒක තනියම වෘත්ති විඳපු අවස්ථාවක්. හැබැයි පොඩ්ඩක් අත ඩිස්ටර්බ් කළේ නෑ. ආට යාගේ පාඩු යන්න දුන්නා. අදත් ඒ වගේම අපි දෙන්න හොඳ අවස්ථාවක් රසවින්දා. අද රෝචනගේ අයියත් එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේකට වාසනාවන්තයි. අපි කට්ටිය මේ වාසනාවන්තයි හිතනවා මේ වගේ දේවල් වලදී මුණ ගැහෙන්න ලැබෙනවා. ඔන්න ඒ අතරේ කොහේ ඉඳලාද මතුවෙච්ච විජයතා වෙන වතුරට බැස්සා. විජයතා ගැනයි කාවන්තිස්ස යට දක්වන ප්‍රතිචාරය ගැනයි අපි ඊළඟ වැඩසටහනේ බලමු. මේ වගේ අපේ දුර්ලභ වැඩසටහන් දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරන්න. එහෙනම් නැවත හමු වෙමු. සියලු දෙනාටම ජය වේවා.